ඒ ලෙවල් වල අන්තිම මාසේ එහෙම නැත්නම් අන්තිම දවස් කීපය තමයි කවදාවත් නැති අමුතු ගැම්මක් ඔයාගේ ඇඟට දෙන කාලය. ඒ වගේම ලොකු ස්ට්‍රෙස් එකකුත් ඔයාගේ ඔළුවේ දුවන්න ගන්න. එහෙන් අම්මලා කෑ ගහනවා, මෙහෙන් සෙලා කතා කරනවා, ඔයාගේ මම මේ රිසල්ට් එක බලාපොරොත්තු වෙනවා කියනවා. එතකොට මේ දෙක හරියට බැලන්ස් කරගන්න ඕනේ. මම අද කියන්නේ මේ දෙක හරියට බැලන්ස් කරගෙන දවසට පැය 15ක් වැඩ කරනවත් එක්කම ඔයා හිතනවලත් ඔයා වැඩි රිසල්ට් එකකට යන විදිහ ගැන. මුලින්ම කරන්න ඕනේ දේ තමයි හොඳ ප්ලෑන් එකක් හදාගන්න. ඔයා කම්බයින් කරන ළමෙක් වුණත් බයෝ කරන ළමෙක් වුණත් මම නම් කියන්නේ දවසට උපරිම සබ්ජෙක්ට් දෙකක් වගේ බැලන්ස් එකේ කරගන්න. ඔයා හිතනවා උදේ වරුවේ බයෝ පාඩම් කරා නම් කම්බයින් කරන්ට් එකක් හදුවා. හවස් වරුවේ කෙමිස්ට්‍රි කර්මාන්තරිකක් බලන්න. එහෙම නැත්නම් ඔයා ෆිසික්ස් වල ගණන් ටිකක් හදන්න. අර එහෙම පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වෙන්න හැමතිස්සෙම. ඒක තමයි පළවෙනි පොයින්ට් එක. ඒත් එක්කම නිින්ද කියලා කියන්නේ ලොකු දෙයක් මේ වෙලාවේ සිද්ධ කරන. සමහර ළමයි පැය 2-3යි නිදාගන්නේ. සමහර ළමයි නිදාගන්නෙම නැහැ. මොකද අර අමුතු ගැම්මකින් දැන් වැඩ කරන්නේ. මම මේක කොහොම හරි කරනවා. මම අනිවාර්යෙන් ඒ 3ක් දානවා. අර අම්මලා එහෙන් කෑ ගහනවා. මෙහෙන් සෙලත් මට කියනවා හින්දා මම නිදාගන්න නැතුව හරි මේක කරනවා කියලා. අර එහෙම ස්ට්‍රෙස් වෙලා ඉඳා අනිවාර්යෙන් පැය 5ක් 6ක් නිදාගන්න. මොකද ඒක ඕනි. ඔයා පාඩම් කරන දේවල් ඔළුවේ තැම්පත් වෙන්න යම්කිසි වෙලාවක් ගන්නවනේ. එතකොට අපි මැෂින් නෙමෙයිනේ බං. එහෙනම් අනිවාර්යෙන්ම ඔයා හොඳ ස්ලීපින් සයිකල් එකකදී මේක කරන්න ඕනේ. ඔයා උදේ පාඩම් කරන කෙනෙක් වුණත්, රෑ පාඩම් කරන කෙනෙක් වුණත් පැය 5ක් 6ක් අනිවාර්යෙන් නිදා ගන්න. ඒත් එක්කම ස්ට්‍රෙස් එක මැනේජ් කරගන්න නම් ඔයා ගොඩක් සුරතලෙක් ඉන්නවා නම් එයාත් එක්ක පොඩ්ඩක් ඉන්න. එහෙම නැත්නම් එළිය පහළ ඇවිදින්න යන්න. එහෙම නැත්නම් අම්මලා තාත්තලා එක්ක පොඩ්ඩක් කතා බහ කරන්න. ඒත් එක්ක ඔයාගේ හිතට පොඩි සැලුවක් දෙනවා සින්දුවක් අහන්න. ඒ නැතුව ෆෝන් ඔබන්න යන්න එපා. අනේ මට ස්ට්‍රෙස් නේ මම දැන් ෆෝන් එක ඔබනවා. එහෙම වෙන්න එපා. එතකොට ඔයාගේ ඔළුව තව ටිකක් ස්ට්‍රෙස් වෙන එක තමයි වෙන්නේ. ඒත් එක්කම ඔයා ක්වෙස්චන්ස් ගොඩක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ මේ වෙලාවේ. තියරි මැත්තේ නැහි ඉන්නවට වඩා අර දොඩම් ගොඩ පදා ගන්නවා වගේ මම දැන් කෙමිස්ට්‍රි ගණන් ටිකක් හදාගෙන යද්දි මට මතක් වෙනවා මට බයෝ වල මේ රචනාව බෑනේ. ෆිසික්ස් වල මම මේ දුෂ්ටාවිතාවය කළා නැහැ. අර එක දෙයක් ගැන ෆෝකස් එකේදී තව තව දේවල් ඔලුවට එන්න ගන්න. ඒක ඔයා හැකිතාක් ගොඩවම කරන්න ඕනේ. මේ වෙලේ ඔයා තේරුම් ගන්න ඕනේ තමයි මට මේ වෙලේ ඔක්කොම කරගෙන යන්න බෑ. අයිලන් ෆස්ට් වෙන එකටත් බං අන්තිමට විභාගේ ඌ ලියද්දිත් ඕඩි හිතෙනවා මට මේක පාඩම් කරන්න බැරි වුණානේ කියලා. ඒක නෝමලි ඒ ලෙවල් ළමයින්ගේ ඔළුවට එන මයින්ඩ්සෙට් එක. ඒක ඔයා මේ වෙලාවේ දෙන ෆෝකස් එක මත තමයි ඔය රිසල්ට් එක තීරණය වෙන්නේ. ඔයා හිතට ගන්න මම අද මට පුළුවන් උපරිම දේ කරා. අන්න ඒ හැඟීමෙන් ඔයාලට හිතා ගන්න පුළුවන් නම් ඔයාලට රිසල්ට් එන දවසටත් ඒක ඔළුවට එනවා. මම මේ අන්තිම මාසේ හරි මට කරන්න පුළුවන් උපරිමය මං කරානේ කියලා. ඒක තමයි වැදගත්ම වෙන දේ. එන්දවා වාට පුළන් උපරිමය කරන්න මෙච්චරකල් බැරිවුණාන් කියලා පසුත වෙන්න එපා. මේ වෙලාවේ හරි කරන්න මොකද කියනවනම් දැන්වා ෆිසික්ස් වලට MCQ 30ක් 25ක් වදින කෙනෙක් කියලා හිතන්නකෝ. බය වෙන්න එපා බං. වැඩිපුර MCQ 5ක් 6ක් හරි වදිනවා. මොකද කියනවනම් අර අමුතු ගැම්මකින් නෝ වැඩ කරන මේ ටයිම් එකේ තමයි අර ඉස්සරහා දැනට අර හොඳට වැඩ කරගෙන